Hello, welcome to back my YouTube channel. Good morning. ඔයගොල්ලන්ට නම් මේ වෙලාවේ කොහොමද දන්නේ නැහැ. මට නම් good morning. නැගිට ගමම මම වගේ day vlog එකක් ගෙන්න ආවේ. day vlog එකේ මම college යන තමයි හදන්නේ. උදේට හිච්චි අම්මට පොඩ්ඩක් උදව් කළා. මං හිච්චි අම්මලා ගෙදර ඉන්නේ. මං එහෙන් ඉඳන් තමයි college යන්නේ. එහෙන් ඉඳන් මං හිච්චි අම්මට උදව් කළා. නැගිට ගමම මම මේ ආවේ vlog එක කරන්න. බ්‍රෂ් එක මට පාට මතක නැහැ ඇත්තටම උදේ මේ මම කල්පනා කරලා බ්‍රෂ් එකේ පාට හොයාගත්තේ වොෂ් එකක් දාගන්නවා වොෂ් එකක් දාගෙන මගේ බස් එක තියෙන්නේ හරියටම 7ට මම පාරට යන්න ඕනි ඒ නිසා ඉක්මනට වොෂ් එකක් දාගන්නවා වොෂ් එකක් දාගෙන අපි රෙඩි වෙමු වොෂ් එකක් දාගත්තා වොෂ් එකක් දාගෙන මම යුනිෆෝම් එක අඳින්න හදන්නේ යුනිෆෝම් එක තෙල් ගාලා නිසා කොණ්ඩේ බැඳ ගන්න ඕනි. අනිත් එක අපේ කොණ්ඩේ නීට් එකට තියෙන්න ඕනි. චූටි කෑල්ලක්වත් හයක් මේ බේබි හයක් එකක්වත් තියෙන්න බෑ. නිසා පිළිවෙලට යන්න ඕනි. මේ ලේස්ති වෙලා එළියට බහලා වහින විනාඩියට කලින්. හයියම වහිනවා. මට එළියටවත් බහින විදියක් නැහැ. මට බස් එකටවත් යන්න වෙන්නේ නැහැ. මම පොඩ වැසිපානකන් ඉඳලා හිමින් කුඩෙත් අරගෙන එළියට බැස්සා. එළියට බහලා චුට්ටු යන ගමන් බෑග් එකත් තෙමෙන නිසා මම බෑග් එකත් මගේ මේ ඉස්සරහට දාගත්තා. ඊයේ මේ මම කොලෙජ් ගිහින් ඇත්ති ස්කූල් ගිහින් ඇත්ති මේ පුවක් ගහ කඩන් වැටිලා. පුවක් ගහ කඩන් වැටිලා තියෙන්නේ මේ කම්බි ටිකට පවර් සප්ලයි එක ඕෆ් කරලත් නැහැ. ඒ නිසා මේ අපි මේ මම මේ එක යටින් රිංගලා ආවේ. රිංගලා මම මේ බස් එකට යන ගමන් බස් එකට යන ගමන් ඈත මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ඉස්කෝල යන්න ඉන්නේ. ඒ බස් එකේ මාත් යන්නේ. මේ තැන් වල බස් එක නතර කරන්න හරි නැති නිසා මම එතෙන්ට යනවා. එයාත් එක්කම බස් එකට නගින්න. චූටි පාම් බස් එකක් එන්නේ. මේ ටිකක් ඇතුලේ පාරක නිසා මේ පොඩි බස් එකක් තියෙන්නේ. එක බස් එක නැති වුණොත් මට වීල් එක තමයි යන්න වෙන්නේ. නැත්තම් පයින්. මම මේ ටවුන් එකෙන් බහලා ස්ටේෂන් එකට යනවා. ස්ටේෂන් එකට චුට්ටු දුරක් යන්න ඕනි. ෂෝට් කට් එකකින් මම යන්නේ. ෂෝට් කට් එකෙන් යන ගමන් චුටි කතාවක් දාමු. මගේ කොලෙජ් එකේ මේක මගේ සෙකන්ඩ් බේසික් එක. එතකොට මට කලින් යාළුවා හම්බුණා. ඒගොල්ලෝ අපි ආයි ට්‍රේනින්ග්ස් ගියා. ඊට පස්සේ දැන් අපිට ආයෙත් අලුත් යාළුවෝ ටිකක් හම්බ වෙලා ඉන්නේ. අලුත් යාළුවෝ ඇත්තටම අපිට ට්‍රේනි පීරියඩ් එකේ එතකොට බේසික් එකේ එක යාළුවෝ හම්බ වෙනවා. ඇත්තටම යාළුව හම්බ වෙනවා. ආයෙ අපිට අතෑරෙනවා. අර කනෙක්ෂන් එක අපිට හැම වෙලෙම තියාගන්න අමාරුයි. මේ බේසික් එකෙත් මට යාළුවෝ ටිකක් ඉන්නවා. දැන් මේක මගේ ෆයිනල් බේසික් එක. මම සෙකන්ඩ් එකකින් අතර වෙනවා. එතකොට මට යාළුව ඇත්තටම මග ඇරෙනවා. ටිකක් දුකයි. යාළුව දාලා යන්න. මේ එක්ස්පීරියන්ස් එක මට ආයෙ ගේන්න බෑ. මේ එක්ස්පීරියන්ස් එක ආයෙ මට හම්බෙන්නේ නැහැ. එතකොට එක්සෑම්ස් තියෙනවා, යාළුවෝ ඉන්නවා. ගොඩක් දුරට යාළුවොත් එක්ක තමයි වැඩි හරියක් ඉන්නේ. යාළුවත් එක්ක දවස බෙදා ගන්න තමයි බලන්නේ. මම මේ ස්ටේෂන් එකේ ඉන්නේ. මේ ස්ටේෂන් එකේ මේ තරහ ගිහින් ඉන්නේ මේ චූටි බලු පැටියෙක් හිටියා. මේ එයාට එතන ඉන්න කෙනෙක් මේ කෝට් එකකින් ගැහුවා. ඒක විහිළුවට කරේ උනාට එයාට රිදුනා ඒක. මම මේක දිහා බලාගෙන කල්පනා කරන ගමන් ඉන්නේ. මම කැමති නැහැ ඇත්තටම සතුන්ට කරදර කරනවාට. මම මේ ස්ටේෂන් එකෙන් බැහැලා ටිකට් එකතු කරනවා. ඒක දීලා මම බැහැලා යන ගමන් මම තනියම යාළුවෝ ටික නෑ. ඒගොල්ලෝ එන්නේ බස් එකේ. ෂෝට් කට් එකක් තිබුණා ස්කූල් එන්න පොඩි පාරක්. දැන් ඒක නැහැ. ඒ නිසා දැන් දිග පාරේ යන්න ඕනි. තනියම යන ගමන් යන ගමන් මම කල්පනා කරේ ඇත්තටම මට බඩගිනේ උදේ පාන්දර. මම ඊට කලින් දවසේ රෑ කෑවේ මොනවද කියලා මතක නෑ. මොන වුණත් උදේ පාන්දර මම හොඳටම බඩගිනේ හිටියේ. කල්පනා කරේ කොහොමද ස්කූල් යන්න කලින් අනිවාර්යෙන් ස්කූල් පටන් ගන්න කලින් කාලම තමයි ඉන්නේ අපි කට්ටිය. නැත්තම් නම් ඉන්නම බෑ දවස. අද එක්කෙනෙක් නෑ 3 දෙනා ඉන්නේ. එයා මේ අපේ බාර්ටෙන්ඩර් කම්පිටිෂන් එකට ගිහිල්ලා මගේ ළඟම ඉන්න එක්කෙනා. එයා ගිහපු නිසා මේ මට ඉන්න වෙන්නේ අද අනිත් දෙන්නත් එක්ක. අපි හැමෝම එකට හැබැයි අර
ළඟම ඉන්න එක්කන නැතුනම චුට්ටක් අර කරදර කරන්න කෙනෙක් නැතුනම නිකන් කම්මැලි වගේ. එයා ගියා කම්පිටිෂන් එකට. ඒක තිබි කොළඹ. එයා ගියා. ඒ නිසා මම මේ හිමිසරේ යන ගමන් ඉතින් ඒගොල්ලෝ හිමින් එයි. ඒ යන අතරමැද මට මල්ලි කෙනෙක් හම්බුණා බයික් එකේ යන්න. මම ගිහින් දාන්නම් කිව්වා. ඊට පස්සේ ස්කූල් එකට ගියා. පොඩි මිර එකක් තියෙනවා. මේ ස්කූල් එක ඇතුලේ උදේම බත් කන්නව අපි තුන් දෙනාත් එක්කම මේ බත් එක වීඩියෝ කරන්නත් එපා කිව්වා. කැතයි කියලා සෝයා තියනවා කියලා. මං ආසමයි සෝයා ඒවට. මේ සර් එක පොඩ්ඩක් කතා කරන ගමන් සර් පන්තියට ඇවිල්ලා සර් ඉතින් ඇවිල්ලා චුට්ට කතා කරනවා. අපේ සර් හරි හොඳයි. මේ තරහ යන චුට්ටක්වත් පොඩ්ඩක් අයියක් දාගෙන මේ සර් එක ඉන්න ගමන් ඊට පස්සේ සර් නෝට් එක ගන්නවා. අපිට දැන් එක්සෑම්ස් තියෙන නිසා ලෙසන් එක කරනවා. ඊට පස්සේ ක්වෙස්චන්ස් ටිකක් දුන්නා. ඒ ටික මේ කරන ගමන් එහා පැත්තේ එක්කෙනා නැති නිසා පුටු උඩින් තමයි කැමරා එක දීලා තියෙන්නේ. ඒක අනිත් එක තමයි මේ අපේ ක්ලාස් රූම් වෙනස් වෙනානේ. ක්ලාස් රූම් වෙනස් වෙනහම ඒ තියෙන පුටු නෙමෙයි මේකේ තියෙන්නේ. ඒකේ තිබෙන නිල් පාට චෙයර්ස්. ඒක මේ ගොඩක් කම්ෆර්ටබල්. මේක කම්ෆර්ටබල් නෑ. මුළු පන්තියම හොඳටම සර්ලට පේනවා. ඉන්න හරි අමාරුයි මේ පුටුවල. ඒ වුණාට අර යාළුවොත් එක්ක ගැවසෙනවා වැඩි ඒ පන්තිය අර අනිත් පන්තියට වඩා. මම කොහොමත් එක පැත්තක් නැති පුටුවකින් වාඩි වෙලා තියෙන චෙයා එකේ එක පැත්තක් නැම වටේටම කැරකෙනවා ඒක යාළුවොත් එක්ක ඉන්න. කයියක් දාගෙන ඉතින් වැඩ කරන ගමන් මේගොල්ලෝ ඉතින් ආයෙ හම්බ වෙන නිසා ගොඩක් දුකයි. ඒකලොත් එක්ක කනෙක්ෂන් එක හැම වෙලෙම මම තියාගෙන තමයි බලන්නේ. ඒ උනාට වැඩ වැඩි වෙද්දි සමහරලාට යාළුවත් එක්ක ඉන්න බැරි වෙනකොට මට මාර අවුල් ඒක. කලිනුත් එහෙමයි. දැන් කලින් යාළුවෝ කලින් බේසික්කේ අපි වැඩි කතා බහක් වෙන්නේ නැහැ. මොකද අපි ඉතින් එයාලා වැඩ මම ස්කූල් යනවා. වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා ඉතින් අමාරුයි අර චුට්ටක් ඒ කනෙක්ෂන් එක තියාගන්න යාළුවොත් එක්ක. කොහොමත් මම මේ බේසික් එකෙන් ට්‍රේනින්ග්ස් යනවා. ඊට පස්සේ අපි පිසුවර් ටිකක් කරන්නේ මේ ඔය එක ඉෆෙක්ට් දාලා අපි මේක එකම කරනවා. අපි අතර දෙන්නත් එක මේ කලින් වීඩියෝ එකක් මගේ ළඟම එක්කෙනා ආවේ නැහැ නව්‍යා. සම්චි ඔෂියකයි නමියයි තමයි ඉන්නේ. අපි මේ පොඩි ෂුට් කෑලි වගේ කරන ගමන් පිස්සු වැඩ. බලන්නකෝ ඉතින්. පැලේ නම් ඒ තමයි අපේ සම්චි. අපිට ප්‍රැක්ටිකල් තිබුණා. ප්‍රැක්ටිකල් කරලා මේ පොඩි වීඩියෝ කැල්ලක් දාගත්තා. මේ ප්‍රැක්ටිකල් කරන්න හැත්තටම බොරුවක් කරන්නේ. සර් දන්නවනම් මේවා බැනුනුත් අහන්න හැකි. ඉස්කෝලේ ඉවර වුණා ගෙදර යන්න හදන්නේ. පාරේ යන ගමන් ඉස්කෝලේ එකේ අපි බෑග් චෙක් කරලා අනිවාර්යෙන් යන්නේ. බස් එක නෑ. හරිම සතුටුයි. වීල් එක කියන්නේ. මට හොඳටම බඩගිනි. ඒ නිසා මඤ්ඤොක්ක මම බයිට් ගත්තා. ඒවත් අරගෙන ගිහිල්ලා ඔළුවේ තෙල් ගාලා මම කොණ්ඩේ පොඩ්ඩක් මේව කරගත්තා. මගේ කොණ්ඩේ රිලැක්ස් කරලා ඊට පස්සේ කලර් කරලා මගේ කොණ්ඩේ හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒ නිසා කොණ්ඩේට මම තෙල් දාලා පොඩි ඔය ට්‍රීට්මන්ට් වගේක් කරනවා. ඔය ඉතින් මම YouTube වලින් බලලා එක කරනවා. හරිද දන්නේ මොන හරි කරලා දානවා. මොන හරි වෙයි නැතයි. ඊට පස්සේ ඒවත් එක කරලා මම කොණ්ඩේ චුට්ටක් බැඳගෙන ඉඳලා වොෂ් එකක් දාගන්නවා. වොෂ් එකක් දාගෙන එන්නම්. වොෂ් එකක් දාගෙන ආවා. ඕක තමයි මගේ ඩේ ව්ලොග් එක. මම දවසෙම කරේ ඕක. කියනවා වැඩි වගේ නම් sorry. එහෙනම් මගේ ව්ලොග් එක බලුවට thank you. ආදරේ subscribe කරන්න.